දැන් මේ දෙන්නම කාර් එකේ මේ ට්‍රිප් එක යන ගමන් ඉන්නේ. පෙට්‍රල් ගහන්න කියලා ෂෙඩ් එක මේ දෙන්න වාහනේ නතර කරනවා. එතකොට මේ ෂෙඩ් එකේ මෙයාලගේ වාහනේ පිටිපස්සෙම කැබ් එකක් ගෙනත් නවත්තනවා. ඉතින් මේ කැබ් එකෙන් බැහැලා එන කොල්ලෙක් ඩේවිඩ් සහ නජා මේ දෙන්න එක්කගෙන යන බල්ලා දිහා බලලා මේ ඔයාලගේ බල්ලාද? මේ බල්ලා ගොඩක් ලස්සනයිනේ. අපි දෙන්න ළඟත් බල්ලෙක් ඉන්නවා. නමුත් ඌට වැඩිය මේ බල්ලා ලස්සනයි. එතකොට මේ ඉන්නේ ඔයාගේ වයිෆ්ද? ඔයාගේ වයිෆුත් ලස්සනයි කියලා කියනවා. නමුත් නජා හිතන්නේ වෙනම අදහසකින් ඔහු ඒ ගැන කිව්වා කියලා. මොකද මේ දෙන්නගේ බල්ලා කළුයි. ඒ වගේම ඩේවිඩ් සුදු ජාතිකයෙක්. නමුත් නජා කියන්නේ කළු ජාතික කාන්තාවක්. ඉතින් මේ රටවල් වල පාට වර්ණ ભેදය ලොකෝටම තියෙනවනේ. ඒ නිසා නජා හිතන්නේ මේ කොල්ලා කිව්වේ ඒ ගැන කියලා. නමුත් ඩේවිඩ් හිතනවා මේ ප්‍රශ්නේ මෙතන ලොකු කරගන්න හොඳ නැහැ කියලා. ඒ නිසා ඩේවිඩ් අපි මෙතනින් යන් කියලා පිටත් වෙන්න හදනකොටම ඩේවිඩ්ගේ බල්ලා ඩේවිඩ්ව එක පැත්තකට අදිනවා. ඩේවිඩ් බල්ලාගේ පස්සෙන්ම යනවා. මේ බල්ලා යන්නේ පිටිපස්සෙන් නවත්තලා තියෙන කැබ් එක පිටිපස්සට. ගිහින් බලනකොට ඒ කැබ් එක යට ලේ බින්දු කිහිපයක් තියෙනවා. ඩේවිඩ් බලනවා කැබ් එකේ මොනවද තියෙන්නේ කියලා. බලනකොට කැබ් එක පිටිපස්සේ මැරුණු මොයෙක් ඉන්නවා. ඒත් එක්කම ස්නයිපර් ගන් එකක් තියෙනවා. ඉතින් මේ දේවල් දකින ඩේවිඩ් හිතනවා මේ දෙන්නම දඩයක් කරුවෝ වෙන්න ඕනේ. හන්ටර්ස්ලා වෙන්නේ නැති කියලා.